Hi Hi friends. friends. අදත් අපි ආවා ඩිනර් බුෆේ එකක් try කරලා බලන්න. මේක තියෙන්නේ කෝටයක් බයි මැරියට් එකේ. අද අපි ආවේ විශේෂ ඩිනර් එකක් try කරන්න. ඒ කියන්නේ කොහොමද මේ අවසන් කාලේ මේ මම කරනවා ස්පෙෂල් එකක් ඉෆ්තාර් බුෆේ කියලා. කියන්නේ මුස්ලිම් මිඩල් ඊස්ට් වගේ ආහාර ගන්න තියෙන්නේ. ඒ බලමු කොහොම වේද කියලා නේද? try කරලා බලමු අපි. ඔන්න අපි ආයෙත් පාරක් ආවත් කෝට්ටයට් බයි මැරියොට් එකේ ඩිනර් බුෆේ එකක් try කරන්න. ඉතින් මේ මාර්තු මාසයේ පුරාවටම කෝට්ටයට් බයි මැරියොට් එකෙන් arrange කරලා තියෙන මේ ඩිනර් බුෆේ එක තමයි ඉෆ්තාර් ඩිනර් බුෆේ එක කියන්නේ. ඉතින් මේ ඩිනර් බුෆේ එක ફોකස් කරලා තියෙන්නේ මේ මාසයේ පුරාවට නොම්බි අල්ලන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන්. ඉතින් මේ හොටෙල් එකේ 9th floor එකේ තියෙන බේරි කිචන් කියන රෙස්ටුරන්ට් එකේ තමයි මේ ඩිනර් බුෆේ එක තියෙන්නේ. ඉතින් මේ ඩිනර් බුෆේ එකේ තියෙන විශේෂත්වය තමයි මුස්ලිම් අයට ආවෙනික වුණ ඒ වගේ තමයි මිඩල් ඊස්ට් කන්ට්‍රී අරාබි රටවලට ආවෙනික කැම්ප් මාර්ග තමයි මෙතන ගොඩක් දුරට තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ලොකු වැරයිටි එක ෆුඩ් අයිටම් ප්‍රමාණයක් නැති වුණත් තියෙන ප්‍රමාණය තිබුණ ෆුඩ් අයිටම් ටික එයාලා වෙනස්ම විදිහකට arrange කරලා තිබුණා. ඉතින් කෝට්ටයට් බයි මැරියොට් එකේ මෙයාලගේ ඩිනර් බුෆේ එකට මේ දවස්වල ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා. ඒ ගැන මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට කියන්න. එතකන් අපේ වීඩියෝ එක බලන්න. මේ ඩිනර් බුෆේ එක ඉස්සලම් පටන් ගත්තේ ෂෝටිස් වර්ග කිහිපයකින්. එතන තිබුණා වෙජිටබල් සමෝසා එකක්, ඒ වගේම කට්ලට්ස්, ඒ වගේම රෝල්ස් වගේ අයිටම් තිබුණා. ඊට පස්සේ තිබුණා සුප් කෝන් එක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතන තිබුණ සුප් වර්ග ටික. එතන තිබුණ සුප් අයිටම් වලින් මටන් සුප් එක නම් මාරම රසක් තිබුණේ. ඒ වගේම වෙජිටබල් කංජි එකක්, ඒත් එක්කම චිකන් සුප් එකකුත් තිබුණා. ඊළඟට බ්‍රෙඩ් ඇන්ඩ් බටර් කෝන් එකකුත් තිබුණා. ඒත් එකම පටන් ගත්තේ ෂවර්මා. ෂවර්මා එක ගැන කියනවා නම් ඒක මාරම රසක් තිබුණේ. එකට ඒ වෙලාවෙ මේක හදලා දෙනවා. ඒ වගේම තමයි ලයිව් ඇක්ෂන් නූඩල් ස්ටේෂන් එකකුත් තිබුණා. ඉතින් ඊළඟට තිබුණේ පිකල් සහ සැලඩ් අයිටම් ටික. සැලඩ් අයිටම් ටික ගැන කියනවා නම් ලොකු වැරයිටි එක සැලඩ් අයිටම් නැති වුණත් තිබුණ සැලඩ් අයිටම් ටික යාලා රසම විදිහට හදලා තිබුණා. ඒත් එක්කම මතක් කරන්න මොන දෙයක් තමයි එයාලගේ තිබුණ ෂූටර්ස් අයිටම් දෙක. ඒ තමයි ස්ටාර් ෆෘට් ෂූටර් එකයි රෝස් ඇපල් ෂූටර් එකයි. ෂූටර්ස් වර්ග දෙක නම් මාරම රසයි. දැන් අපි යමු එයාලගේ තිබුණ මේන් ෆුඩ් අයිටම් කෝන් එක පැත්තට. එයාලගේ මේන් කෝස් එකේ එක සයිඩ් එකක තිබුණා ස්පෙෂල් ලෑම් රයිස් එකක්, ප්‍රෝන් බිරියානි එකක්, ඒ වගේම රෝස් පාන්, පරාටා, ඒ වගේම ස්ටීම් රයිස් එකකුත් තිබුණා. ඉතින් මේවට හරියන විදිහට එයාලා කරි වගේකුත් arrange කරලා තිබුණා. ඉතින් ඒ කරි අතර ෆිෂ් ඩෙවල් එකක්, මාළු කරි එකක්, චිකන් කරි එකක්, ඒ වගේම ඩාල් කරි එකක් වගේ තිබුණා. ඒත් එකම තිබුණ අයිත් සයිඩ් එකේ තිබුණේ ෆ්‍රයිඩ් චිකන් නූඩල්ස් එකක්, තායි විදියට හදපු චිකන් කරි එකක්, ෆ්‍රයිඩ් ටෝෆු ඇන්ඩ් වෙජිටබල්ස්, බීෆ් මීට් බෝල් එකක්, රෝස්ටඩ් පොටෑටෝස්, ඒ වගේම චීසි පැස්ටා එකකුත් තිබුණා. ඉතින් මේ තියෙන්නේ ස්නැක් වර්ග සහ අච්චාරු වර්ග කෝන එක. මේක මෙයාලගේ අලුතෙන්ම දාලා තියෙන අයිටම් ටිකක්. මෙතන තිබුණා පිකල් කරපු රෝස් ඇපල්, වෙරළු, ඒ වගේම ෆ්‍රයිඩ් කරපු චීක් පීක්ස් වගේම ග්‍රීන් බීන්ස් උත් තිබුණා. ඉතින් මේ
මේ ඔයාලට පේන්නේ හැමදාමත් කියන වගේ අපේ ෆේවරිට් ඩෙසර්ට් කෝන් එක. ඉතින් ඔයාලගේ ඩෙසර්ට් කෝන් එකේ වටලප්පන් වර්ග, පුඩින් වර්ග, ඒ වගේම තමයි කේක් වර්ග ගොඩක් arrange කරලා තිබුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ එයාලා ගොඩක් දුරට dates වර්ග arrange කරලා තිබුණා. තමයි විවිධ වර්ගයේ ෆ්ලේවර්ස් කිහිපයකින් අයිස්ක්‍රීම් වර්ග කිහිපයක් වගේම ඒ අයිස්ක්‍රීම් වලට දාගන්න පුළුවන් ටොපින්ස් වර්ග ඒ වගේම සව් පුඩින් වගේකුත් තිබුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඉස්සරහට තියෙන්නේ අපි මේ ඩිනර් බුෆේ එකෙන් අපි කන්න ගත්තේ මොනවද කියලා. දැන් ඉතින් ඔයාලා බලන්න ඇති මේ ඩිනර් බුෆේ එකේ ප්‍රයිස් එක, ටයිම් එක, ඒවා ටික දැනගන්නේ කොහොමද කියලා. මතකනම් මං කලිනුත් කිව්වා මේ දවස්වල ඔයාලගේ ලොකුම ලොකු ඔෆර් එකක් යනවා කියලා. ඒ ඔෆර් එක තමයි දෙන්නෙකුට ගෙවලා එක්කෙනෙක්ට කන්න පුළුවන් ඔෆර් එක. ඒ කියන්නේ table for two කියලා ඔයාලා arrange කරලා තියෙන ඔෆර් එක. ඉතින් මේ dinner buffet එකේ price එක වෙන්නේ 2 person 8,000 rupees විතරයි. ඒ කියන්නේ දෙන්නෙක් යනවා නම් ගෙවන්න ඕනේ එක්කෙනෙකුගේ price එක විතරයි. ඒ වගේම තමයි 6 දෙනෙක් විතර වගේ යනවා නම් මේ ඔෆර් එක ඔයාලට ගන්න පුළුවන්. ඒත් එක්කම 6 දෙනෙකුට වැඩි වගේ ඉන්නවා නම් ඔයාලට මේ ඩිස්කවුන්ට් එක කැන්සල් වෙලා 20% වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ඩිනර් බුෆේ එක තියෙන ටයිම් එක ගැන කිව්වොත් එයාලා කොටස් දෙකකට තමයි arrange කරලා තියෙන්නේ. එයාලගේ ඩිනර් බුෆේ එක arrange වෙන්නේ එක කාණ්ඩ එකකට යන්නේ 6:30 to 8:30. අනිත් කොටස වෙන්නේ 8:30 to 10:30. ඉතින් ඔයාලටත් ෆැමිලි එකේ කට්ටිය හරි නැත්නම් යාළුවොත් එක්ක හරි මේ ඉෆ්තාර් බුෆේ එක try කරන්න යනවා නම් reservation එකක් දාලා යන්න අමතක කරන්න එපා. reservation එක දාගන්න ඕනේ contact details අපි description එකේ දාන්නම්. ඉතින් මේ මාර්තු මාසෙ ඉවර වෙන්න කලින් මේ ඉෆ්තාර් බුෆේ එක try කරන්න කියලා මම අපි ඔයාලට suggest කරනවා. වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලට හම්බෙන්න එනකන් අපි ගිහිල්ලා එන්නම්. බයි.